දැන් අපි ස්ක්‍රීන් එක හදාගත්තා. දැන් එක්ස්පෝස් එකක් කරන්න කලින් අපි ට්‍රීට් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ ස්ක්‍රීන් එක එක්ස්පෝස් එකට සුදුසු ආකාරයට හදන්න ඕනේ. ඒකෙදි අපි කරන්නේ ඉස්සෙල්ලාම දැන් මේ මෙෂ් එක ගැවුවට අපිට ඇහැට පේන්නේ නැති මේකේ කුණු දූවිලි එහෙම තියෙන්න පුළුවන්. හැබැයි එක්ස්පෝස් එක කරද්දී එක්ස්පෝස් එක මේකට තදින් අල්ලගන්න නම් මේකේ තියෙන සියලුම දේවල් ඉවත් කරන්න ඕනේ. දැන් අපි මේක ගහද්දිත් මේ දූවිලි එහෙම වැටෙන්න පුළුවන් නේ. එතකොට අපි මුලින්ම කරන්නේ මේක වතුරෙන් හොදලා මේක දෙපැත්තම අපි සාමාන්‍යයෙන් මේකට පාවිච්චි කරන්න ඔයාලා දන්නව නේද? ඔයාලගේ පිඟන් හොදන්න තියෙන කැට තියනවා නේද? විම් එක. අන්න ඔය විම් එක තමයි අපි ගොඩක් වෙලාවට මේකට පාවිච්චි කරන්නේ. ඒ සමාන ඕන දෙයක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු කොහොමද අපි ඒක කරන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි මෙන්න මේ විදිහට මේක වතුරේ හොදනවා. මොන දෙපැත්තම මයිනතු හොදන්න. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගම් එක යන්නේ නැහැ. මොනවත් වෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ අපි මේකට ඔයාලා පාවිච්චි කරන්න මෙන්න මේ විදිහේ බ්‍රෂ් එකක්. මෙන්න මේ විදිහේ බ්‍රෂ් එකක් ටිකක් ඒක මේ රළු බ්‍රෂ් එකක් වෙන්න ඕනේ. හරිද? මේ විදිහේ බ්‍රෂ් එකක් අරගෙන ස්ක්‍රීන් එක මෙහෙම තියලා අපි මෙන්න මේ වගේ එකක් මම ගන්න මේ තියෙන්නේ. මෙන්න මේ වගේ එකකින් අපි මේකට අරගෙන හොඳට මේක දැන් අපි හොඳට මෙන්න මේ විදිහට රවුමට මෙන්න මෙහෙම අතුල්ලන්න. හරිද? ඊට පස්සේ අනිත් පැත්තත් මෙන්න මේ විදිහට ප්‍රවේශමෙන් මේ විදිහට අතුල්ලලා දැන් අපි හොඳට මේක හොදා ගන්න ඕනේ. මේව සියලුම දේ යනකම්ම හොදන්න ඕනේ. මේක නැත්තම් මේ කෑලි වගේ සමහර වෙලාවට මේක රැඳෙන්න පුළුවන්. ඔන්න හරි. දැන් අපි මේක වතුර ඉවත් කර ගන්න ඕන. හොඳටම මේක වේලන්න ඕනේ. මේක මෙහෙම කරලා අවුවේ තිබ්බත් කමක් නැහැ. එහෙම නැත්නම් ඔයාගාව ඩ්‍රයර් එකක් හරි හොට් ගන්න එකක් හරි තියෙනවා නම් පරිවේශමෙන් මේක වේලා ගන්නවා. දැන් බලන්න මේක කොච්චර ඇදිලාද කියලා. අහනවනේ රබානක් වගේ ඇදිලා නේ තියෙන්නේ. ඔන්න ඔය ගානට ඇදෙන්න ඕනේ. නැත්නම් මේකේ අපිට නියම ක්වොලිටියට print එකක් කරන්න බෑ. දැන් පේනවා නේද? ස්ක්‍රීන් එක අපි දැන් ට්‍රීට් කරලා තියෙන හොඳට හොදලා. දැන් අපි බලමු මේක වේලලා එක්ස්පෝස් කරන්නේ කොහොමද කියලා.